Hi guys, welcome back to my YouTube channel. ඔන්න අද වීඩියෝ එක දැන් මම අරන් මම කලින් දැන් මම ජොබ් ටීචින් ගැන දාලා තිබ්බා. ඒ වීඩියෝ එකත් ගොඩක් දෙනෙක් බලලා තිබ්බා. ඒ වගේම ඊට පස්සේ තව මට කමෙන්ට්ස් වලලා තිබ්බා ජොබ්ස් ගැන කතා කරන්න පුළුවන්ද තවත් කියලා. ඔව් මම අද මයික්‍රෝබයොලොජි හරිද මයික්‍රෝබයොලොජි ගැන මගෙන් ගොඩක් කට්ටිය අහලා තිබ්බා මොනවද කරන්න හම්බෙන ජොබ්ස් ඒ වගේ දේවල්. ඉතින් මම මේවා කියන්නේ මේ දැන් තියෙන තත්ත්වයක් එක්ක බලලා සහ මම ගොඩක් හොයලා. එහෙම හොයාගෙන යනකොට තමයි මට මේ තොරතුරු හම්බුනේ. මම මේ මොනවාද ජොබ්ස් කියලා ඔයගොල්ලන්ට අයිඩියා එකක් ගන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. මම ඉන් ඩීටේල්ස් ඉස්සරහට අරගෙන එන්නම් වීඩියෝස්. හරිද? හරි. මෙහෙමයි දැන් ඔයගොල්ලන්ට යන්න පුළුවන් ජොබ්ස් ගත්තාම මයික්‍රෝබයොලොජි වගේ සබ්ජෙක්ට් එකක් හැම තැනකම කියන්නේ හැම සයිඩ් එකකටම වගේ ඕනේ. ඒ කියන්නේ දැන් එන්වයරන්මන්ටල් සයිඩ් එක කියන්නේ ඉකොලොජි සයිඩ් එක ගත්තොත් එතකොට ඒ සයිඩ් එකට මයික්‍රෝබයොලොජි ඕනේ. ඊට පස්සේ ෆුඩ් සයිඩ් එකට ෆුඩ් පැත්තෙන් ගත්තොත් ඒකටත් මයික්‍රෝබයොලොජි ඕනේ. ෆුඩ් පැත්ත කතා කරද්දි ගොඩක්ම මේන්ලි යන්නේ ඩේරි ප්‍රොඩක්ට්ස් පැත්ත. එතකොට ඔබම දැන් මේ වීඩියෝ එක කරන්න කලින් මම Google search කරා. Google search කරාට පස්සේ මට හම්බුණා දැනට මේ ලංකාවේ තියෙන vacancies මම බැලුවා මයික්‍රෝබයොලොජි කෙනෙක්ට මයික්‍රෝබයොලොජි කරලා තියෙන ඒ සයිඩ් එකෙන් ගිහින් තියෙන කෙනෙක්ට තියෙන ජොබ්ස් මොනවද කියලා. එතකොට මම දැක්කා ඔයගොල්ලන්ට මම මේ කියන්නේ laboratory manager. හරිද? එතකොට microbiology executive, microbiologist, senior microbiologist, microbiologist executive officer, microbiology, senior microbiologist. ඒගොල්ලන්ගේ requirement එක මොනවද? ඔයාලා මොනවද ඉල්ලන්නේ කියලා. ඒගොල්ලෝ ඉල්ලනවා bachelor එකක් microbiology related. ඒ වගේම microbiology experience ඉල්ලනවා. ඒ කියන්නේ කලින් වැඩ කළා තියෙන්න ඕනේ background එක microbiology. ඉතින් ඒකට ඔයගොල්ලන්ට මම කලින් කිව්වා මේ අපේ කැම්පස් එකෙන් මයික්‍රෝබයොලොජි කරන 60 දෙනාටම කියන්නේ 60 දෙනා කියන්නේ දැන් 3rd year එකේ ගොඩක් කට ස්පෙෂල් වලට යනවානේ. එහෙම ගිහින් ඉතුරු වෙන මයික්‍රෝ ස්පෙෂල් කරන සහ මයික්‍රෝ බැචලර්ස් ඩිග්‍රී මයික්‍රෝ කරන කට්ටියට ඉන්ටර්න්ෂිප් එකක් හම්බ වෙනවා මාස 3ක. ඒ කියන්නේ එක සෙමස්ටර් එකක් ඉන්ටර්න්ෂිප් එකක් ඒක ක්‍රෙඩිට් හයක කෝස් එකක් විදිහට තමයි ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් එක හම්බෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට ඉන්ඩස්ට්‍රියල් පැත්තෙන් එක්ස්පීරියන්ස් එකක් හම්බ වෙනවා. එතකොට මේගොල්ලෝ එක්ස්පීරියන්ස් බලනවා. ඒ වගේ රික්වයර්මන්ට්. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඉල්ලලා තියෙනවා මේ බැචලර්ස් එක වගේම PhD MSc එකක් කරලා තියෙනවා නම් තවත් හොඳයි කියලා. හරිද? එතකොට මම කියන්නේ මෙහෙමයි. තමන් දැනගන්න ඕනේ තමන්ගේ රික්වයර්මන්ට්ස් හදාගන්න. දැන් ගොඩක් කටියට ප්‍රශ්නේ ගවර්න්මන්ට් එකෙන් ජොබ්ස් දෙන්නේ නැති එකනේ. එතකොට ගවර්න්මන්ට් එකෙන් මේ වගේ සබ්ජෙක්ට්ස් වලට ජොබ්ස් ඔෆර් කරන්න හරිම අඩුයි. එතකොට බලුවාම හරි ගවර්න්මන්ට් සයිඩ් එකෙන් අපිට ජොබ්ස් නැහැ. ඒ වුණාට ප්‍රයිවට් සෙක්ටර් එකේ තියෙනවා. ගවර්න්මන්ට් සෙක්ටර් එකට යන්න ගොඩක් කට්ටිය කැමති පෙන්ෂන් එකක් හම්බෙන එකයි වරප්‍රසාද හම්බෙන එකයි පිළිගැනීමක් තියෙන එකයි. ඒ වුණාට දැන් උගල කඩේකට ගිහින් බඩුවක් ගත්තාම ওই බඩු වලින් 98%ක්ම වගේ රජයෙන්ද මේ නිෂ්පාදනය කරන්නේ නැහැනේ ප්‍රයිවට් සෙක්ටර් එකේ. ඒතකොට මේ ප්‍රයිවට් සෙක්ටර්ස් වල වැඩ කරන්නේ කවුද? වැඩ කරන්නේ හොඳ බැචලර්ස් ඩිග්‍රීස් තියෙන කට්ටිය. එතකොට උතන මේ ප්‍රශ්නයකට කියන රිස්ක් එකක් විදිහට තියෙන කම්පැනි එකක් ඩවුන් වුණොත් ජොබ් එක නැති වෙන එක මිසක් ගවර්න්මන්ට් වලට වඩා වරප්‍රසාද දැන් ප්‍රයිවට් සෙක්ටර් එකේ තියෙනවා. ඉතින් ප්‍රයිවට් සෙක්ටර් කියන අපිට ඕන තරම් ජොබ්ස් තියෙනවා. දැන් ඉන්න අයලා කළා බබා කියන්නේ ඒගොල්ලන්ට මයික්‍රෝබයොලොජි කරලා තියෙන නිසා ජොබ්ස් තියෙනවා. එහෙම කියලා. එතකොට දැන් මම අද කතා කරන්නේ මේ මයික්‍රෝබයොලොජි කරලා යන්න පුළුවන් සයිඩ්. කියන්නේ ගොඩාක් දුර යන්න පුළුවන්. ඇකඩමික් සයිඩ් එකේ යන්න පුළුවන් අනිවාර්යෙන්ම. ඔයගොල්ලන්ගේ බැචලර් කරලා මාස්ටර්ස් කරලා එතකොට PhD කරලා ඔයගොල්ලන්ට ලෙක්චරර් කෙනෙක් විදිහට ප්‍රොෆෙසර් කෙනෙක් විදිහට ඇකඩමික් සයිඩ් එකෙන් ඉස්සරහට යන්න පුළුවන් රිසර්චර් කෙනෙක් විදිහට. එතකොට එහෙම නැත්නම් ඔයගොල්ලන්ට ඉකොලොජි සයිඩ් එකට ඉකොලොජිස්ට් කෙනෙක් මයික්‍රෝබයොලොජිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට බයෝටෙක්නොලොජි මේ දවස්වල ගොඩක් ප්‍රසිද්ධ සබ්ජෙක්ට් එකක් නේ බයෝටෙක්නොලොජිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්. තව ෆුඩ් ටෙක්නොලොජිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්. ලැබොරටරි මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන්. ගොඩක්ම ලැබ් වල ඔයගොල්ලන්ට ඉන්න පුළුවන්.
එතකොට මම කලිනුත් කිව්වා වැඩ කරන්න පුළුවන් කම්පැනිස් ගැන. ගොඩක් ඩේරි සයිට් එකේ දැන් අපිට එහෙම ඉන්ටර්න්ෂිප් හම්බෙන්නේ එහෙම. එතකොට ඒ තමා හයිලන්ඩ් එක, රීච් ලයිෆ් එක, අම්බේවල, ෆොන්ටෙරා එක, එතකොට තව පොල් පරේෂණ ආයතන ඒ වගේ තැන්වල ගවර්න්මන්ට් සෙක්ටර් එකේ ඒ විදිහට හම්බෙනවා. එතකොට මයික්‍රෝබයොලොජි වගේ සබ්ජෙක්ට් එකක් කරලා ඔයගොල්ලන්ට යන්න පුළුවන් දුර වැඩි. දැන් සමහරු කැමති නම් ඉන්ඩස්ට්‍රියල් පැත්තෙන් යන්න. ඔයගොල්ලන්ට පුළුවන් ඉන්ඩස්ට්‍රියල් පැත්තෙන් යන්න. මොකද හොඳ කම්පැනිස් වලින් ජොබ්ස් ඔෆර් කරනවා. එතකොට තමන්ගේ සුදුසුකම් තමන් හදා ගන්න ඕනේ. ඒකට කාටවත් කියන්න බෑනේ. එතකොට ගවර්න්මන්ට් සෙක්ටර් යනවා නම් ඉතින් ඔයගොල්ලන්ට ටීචින් යන්න පුළුවන්. ඉස්සරහට නම් එහෙම යන්න බැරි කතාවක් කියන ටීචින් කැම්පස් සයිට් දෙන්නේ නැතුව විද්‍යාපීඨයට විතරක් දෙනවා කියලා ඒක මම දන්නේ නැහැ. එතකොට ටීචින් යන්න පුළුවන් ගවර්න්මන්ට් තියනවා මම කියෝගේ පොල් පර්යේෂණ ආයතනය ඒ වගේ තැන්වල රිසර්ච් ඔෆිසර්ස්ලා විදිහට යන්න පුළුවන්. ඔය විදිහට ගොඩාක් පාත්වේස් තියෙනවා. මම මේ දැන් තියෙන තත්ත්වය මම බලලා තමයි මම මේ කියන්නේ. එතකොට අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට පුළුවන් මේ ඉස්සරහට හොඳ ජොබ්ස් වලට ඔයගොල්ලෝ ආස පැත්ත දැන් ඔයගොල්ලෝ ආසයි නම් ෆුඩ් සයිඩ් එකට යන්න මයික්‍රෝබයොලොජිකල් වලට යන්න පුළුවන්. ඔයාලට ෆුඩ් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි කියන්නේ අපේ රටේ මෙඩිසින් පහු කරලා වගේ තියෙන හොඳ තැනක් තියෙන මේ ඩිග්‍රී එකක්නේ. ඒ සයිඩ් එකට ඔයගොල්ලන්ට මයික්‍රෝබයොලොජිකල් යන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි වෙන්නේ. දැන් මම හොයලා බලපු විස්තර අනුව නම් මයික්‍රෝබයොලොජි කරන කෙනෙක්ට ආසාවෙන් කරන් ඉන්න කෙනෙක්ට තවත් ආස හිතෙන් මේ ගැන තවත් හොයලා බලුවොත්. ඉතින් ඒ හින්දා මම නම් කියන්නේ මේ හොඳට තව හොයලා බලන්න. මම මේ ඔයගොල්ලන්ට අයිඩියා එකක් හරි ගන්න මට හිතුණා මම මේ ඉද්දි මම ඔයගොල්ලොත් එක්කත් මේක ෂෙයා කරගත්තොත් හොඳයි. ඔයගොල්ලන්ටත් අයිඩියා එකක් ගන්න පුළුවන් කියලා. දැන් මම මේ කියපු ජොබ්ස් ගැන ඕගොල්ලෝ මේ වීඩියෝ එක පෝස්ට් කරලා හරි ගිහින් බලන්න. මම දාලා තියෙනවා මම දාලා තියෙනවා මයික්‍රෝබයොලොජි කම්පෙයාර් කරලා වීඩියෝ එක. ඒක මම දැම්මේ ඔයගොල්ලන්ට අයිඩියා එකක් ගන්න. නැතුව කැම්පස් දෙකක් කම්පෙයාර් කරන එක නෙමෙයි මම කරේ. එතකොට ඕල් කෙනෙක්ට අම්ම යන්න කැමති මේ සයිට් එකෙන් කියලා හිතලා ඔයගොල්ලන් පුළුවන් මේ ජපුරද කැලණිද යන්න කියලා තීරණය කරන්න. මම කට්ටියමට පේරා බයිසන්ස් වීඩියෝ එක දාන්න කියලා තිබ්බා. මම දාලා තියෙන පේරා එක ඒක බලන්න. එතකොට තව මොනවද කියන්න තියෙන්නේ? sorry for the delay. ඇත්තටම මට මේ බයෝසයන්ස් වීඩියෝ එක ජපුර දාන්න බැරි වුණා. මම ගෝ ස්ටුඩන්ට් හෑන්ඩ්බුක් එක මේ රිෆර් කරන්න කියලා. මොකද මේ දැන් ඔයගොල්ලන්ට ඒක කරද්දි මම වෙනම ප්‍රසන්ටේෂන් එකක් හදලා ඒදී ප්‍රසන්ට් කරන්න ඕනේ. කැම්පස් එකේ ප්‍රසන්ටේෂන්, ලැබ් රිපෝට්ස් වැඩ ගොඩක් යනවා මේ දවස්වල. දැන් අපේ සෙමිස්ටර් එක ඉවර වෙන්න දැන් තව මාසෙකින් විතර ඉවරයි අපේ ෆස්ට් සෙමිස්ටර් එක. ඒ නිසා ඕගොල්ලෝ හොඳට හොයලා බලන්න. හොයලා බැලුවාම ඔයගොල්ලන්ට තවත් මේ අයිඩියාස් ගන්න පුළුවන් වෙනවා. ඒ දේ තමයි මට කියන්න තියෙන්නේ. එහෙනම් මම හිතනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකත් හෙල්ප්ෆුල් වෙන්න ඇති කියලා. ඉතින් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම subscribe කරන්න. වටිනා කියන දෙයක් නම් අනිවාර්යයෙන්ම තවත් කෙනෙක් එක්ක share කරගන්න අමතක කරන්න එපා. නෑ මම මේක share කරන්නේ නැහැ. මම මේක බලලා මම අයිඩියා එකක් ගන්නවා කියලා හිතන්න එපා. මොකද තමන් අනිත් අය දෙන තරමට ඒ දේ ඔයගොල්ලන්ට අපු රිෆ්ලෙක්ට් කරනවා. ඒ දේත් මතක තියාගෙන ඒ දේත් බිලීව් කරන්න. එහෙනම් කැම්පස් ඇප්ලයි කරනකොටම best of luck. විශ් කරන ඔයගොල්ලන්ට ඩ්‍රීම් යුනිවර්සිටි අන්ත ඔයගොල්ලන්ගේ ඩ්‍රීම් ඩිග්‍රී එක කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය සමාසනාව ලැබෙන්න කියලා. එහෙනම් මම අද ගිහින් එන්න ඉස්සරහට තව වීඩියෝස් අරන් එන්නම්. මට සති දෙකකින් විතර වීඩියෝස් අරන් එන්න බැරි වුණා. ඒකට sorry. එහෙනම් bye bye.